අයිබෝන් මගේ රත්තරන් යාළුවනේ මේ වීඩියෝ එක පොඩ්ඩක් යවන්නතෝ බලන්න මේ වීඩියෝ එකේ තව වීඩියෝ එකක් ඔයාලට පෙන්නනවා පිටරට ගිහිල්ලා දුක් විඳින අපේ කාන්තාවෝ අපේ ලංකාවේ කාන්තාවෝ ටිකක් අඬවැළපෙලා යාළුවට උදව් ඉල්ලනවා මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට මේකට අදාළ බලධාරීන්ට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරලා යාළුවට සහයෝගයක් දක්වන්න මොකද මේ අපේම ලංකාවේ අපේම කාන්තාවෝ අනිවාර්යෙන් උදව් කරන්න හැමෝම මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඉස්සරහට මෙතන අපි ඉන්නේ ජෙලිප් සෙන්ටර් එකේ රතුපුරුස ආයතනයේ ඉන්නේ. මෙතන ප්‍රයිවට් ආයතන. මෙතන කවුරුත් දන්නේ නැහැ. මෙතෙන්ට අපි ආවේ ගෙවල් වල වැඩ කරලා. මේකේ මාස 2 මාස 3 ළමයි ඉන්නවා. මෙතන හැමෝම මාස 2 මාස 3 මේ ඔක්කොම ඉන්නේ. 4-5 මාස 4-5 අයත් ඉන්නවා මෙතන. මෙතනින් අපිව ලංකාවට යවයි කියලා බලාපොරොත්තු වෙන තමයි අපි මෙතෙන්ට ආවේ. කිසිම හවුහරණක් නැහැ. එම්බසි වලින් කතා කරලා අපිට උත්තරයක් දෙන්න. එම්බසි වලින් ෆෝන් ආන්සර් කරන්නේ. එම්බසි වලින් બ્લોක් කරනවා අපිව. ඇයි එහෙම කරන්නේ? අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කවුරුත් නැද්ද? අපි කාට කියන්නද මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් බාබට කතා කරන්න ගියත් කවුරුත් කතා කරන්න යන්න දෙන්නේ නැහැ. මෙතනින් කෑවා ආයෙ කාමරේට ආවා ඉඳගත්ත. මෙතන ඉන්න හැමෝම පිස්සෝ වෙනවා. ගෙදර වල ප්‍රශ්න අපි ඒවා මෙතෙන්ට කියන්නේ. මෙතන ප්‍රශ්න විතරයි අපිට නිදහස් කරලා දෙන්න මෙතන ප්‍රශ්න වලින්. අපිට ලංකාවට යන්න අපිට කවුරු හරි සහනාධාරය කරලා දෙන්න මෙතනින්. අපිට වෙන මුකුත් එපා. අපිට ලංකාවට යන්නයි ඕනේ. ජනාධිපතිතුමාගෙන් අපි වැඳලා ඉල්ලනවා. අපිව ලංකාවට ගෙන්න ගන්න. අපි මෙතන දුක් විඳින්න බෑ. මේ කට්ටිය ඉස්සරහ මෙතන 200 300 සේරම ලංකාවේ කට්ටිය ඉන්නවා. මෙතන හිර වෙලා වගේ ඉන්නේ. අපිට ඇඳුමක් මාරු කරගන්න නැහැ. මෙතන කිසිම පහසුකමක් නැහැ. මෙතන කිසි පහසුකමක් නැහැ. එදිය කන්නවත් නැහැ. අපිට කන්න බොන්න අපිට ලංකාවට යන්න දෙන්න අපිට වෙන දෙයක් කියලා නැහැ. ජනාධිපතිතුමාගෙන් අපි වැඳලා ඉල්ලනවා. අපිට අපේ පියාණන් වගේ අපි ඉල්ලන්නේ අපේ තාත්තා කෙනෙක්ගෙන් වගේ අපි ඉල්ලන්නේ අපි වැඳලා ඉල්ලන්නේ මේක පුළුවන් තරම් ෂෙයා කරන්න ජනාධිපතිතුමාගේ අතට යනකම් මේක ෂෙයා කරන්න ජනාධිපතිතුමනි අපේ දුක මේවක බලන්න මේ රට දුක් විඳින්න මිනිස්සුන්ගේ ලංකාවේ සල්ලි නැති නිසා පිට රට ඇවිල්ලා දුක් විඳින්නේ මෙහෙම පිට රට ආවොත් එතනින් සැනසීමක් නැහැ කන්න බොන්න නැහැ ගෙවල් වලින් ගහනවා කරනවා අපි පඩි දෙන්නේ නැහැ අපිට පඩියක් දෙන්නේ අපි කන්න බොන්න නැතුව වැඩ කරනවා නිදා ගන්න නැහැ නිදහසක් නැහැ කිසිම ජනාධිපතිතුමනි අපිට සහනයක් කරලා දෙන්න මෙතනින් අපව එළියට ගන්න මෙතනින් ලංකාවට එන්න මේ සහනයක් කරලා දෙන්න අපි එච්චරයි ඉල්ලන්නේ මේ කිසි දෙයක් එපා මේ ජනාධිපතිතුමනි ඔබතුමාට කියන්නේ ළමයි හොරකම් කරලා දැන් මමත් ඒ වගේ හොරකමකට දාලා තියෙනවා මේ ඇත්තටම හොරකම් කරලා නෙවෙයි ගෙදර මාමා පඩිය